තමන්ගේ සහෝදර මොන හරි දෙයක් ඉල්ලද්දි ඒ දේ අරන් දෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉඳපල්ලා. දැන් මා අවුරුදු 8ක් ගැහුවනේ මේක. තව 8ක් ගහන්න ඕන තව ඉවර වියදා කරන්න ඕන මං කරන්න. අඩු වෙලා අම්මච්චි. ගහට පොද්ද වගේ අය මල්ලි බැඳීම වචන මගේ channel එකේ ඉස්සර ගායලා ඉන්න කට්ටිය දන්නේ නැති මේ background එක ගැන. ඇයි මේ background එක ආයෙත් ආවේ කියලා මම ඒක story එක වලට කියන්න පටන් ගන්න යන්නේ. ඒක පොඩි story එකක්, පොඩි gift එකක් එක්ක ආපු story එකක්. මේක මේ background එක හදන්නයි පොඩ්ඩක් මේ කාමරේ පොඩ්ඩක් set up කරන්න හිතාගත්ත හේතුව උනේ මීට සතිය විතර කලින් මල්ලි මට කීකී හිටියා. එයාගේ computer එක පොඩ්ඩක් case කියන එයා පාවිච්චි කරේදී මගේ පරණ computer එක 2017 ගත්ත computer එක. 2017 මම කැලිය අරන් මම අදාගත්ත computer. මේ ෆෑන් එක අරගෙන ඉන්න හොඳට. හොඳට වැඩ කරන්නේ. නෑ නෑ නෑ. මේ බලන්න මේ රත්ත්‍රින්ද එක අයින් කරේ. රත් වෙනවා මොකක්ද දෙන්නේ? මට කීකී හිටියා සතියක දෙකක ඉඳගෙන අයියේ මේ බලන්න මේ computer එකේ පොඩි case එකක් තියෙනවා. game ගහන්නේ මොනවා නිකන් වීඩියෝ එකක් බලවල ඉද්දි computer crash වෙනවා. blue screen ඇවිල්ලා crash වෙනවා කියලා. මරි ඔය දේට කම්පියුටර් අරන් දෙද්දි මම ගොඩක් දේවල් ළමයින්ට අරන් දෙද්දි හේතුව කියලා තියන්නේ යාලා ආගෙන මම ඔයාලට මේ දේ අරන් දෙන්නවා මේ දේ කරන්න ඕන කියන තැන ඒක යාලගේ හැටි ඒක අපිට වෙනස් කරන්න බෑ කවදාවත් මම හර කම්පියුටර් කරන් දෙන්න පුතේ කියන ගලිල්ල මේක වනම් මනම් කියලා කාලෙත් ඉවරයම් පරණ වෙලාද කියලා නම් මත් ඉඳගෙන 2017 හදපු එක අනේ අම්මෝ හරි අම්මයි තෝද මේ ළමයි කියලා 10 කට ගිය දුන්නු තියාගෙන බලන්න කියලා අනේ අම්මේ මේක කොච්චර පිව්වද ඒක හරියන්නේ නැහැ ඌට එකක් කරන් දෙමු. ඩේ එක දාලා කරන්න තියෙන්නේ. හරි හරි ඒ වලට යටත් ඔය වලට හරි මොනවද තරන් දෙන්න බෑ ඌට දේවල් කිය. එහෙම හරියන්නේ නැහැ. කරයි අනේ අම්මේ අම්මත් හිතකට අම්මෝ. දැන් මා අවුරුදු 8ක් ගැහුවනේ මේක. තව 8ක් ගහන්න ඕන තව ඉවර වියදා කරන්න ඕන මං කරන්න. නෑ උඹ මල්ලි මගේ උඹේ හැම දේටම අය තාත්තා වගේ තේරුම් ගනින් උඹ ඉගෙන ගනින් වැටිලා ඉන්න තැනින් අමව ගොඩ ගනින් මම කම්පියුටර් කිල් මේ ඉල්ලුවා ගාම මම ඉතින් හරියම හයිය කෙනෙක් ඉතින් අරන් දුන්නා. එයා අවුරුදු දැන් සතේ කියන්නේ සතේ අවුරුදු 8ක් පාවිච්චි කරා මම පාවිච්චි කරලා නැත්තර නැති කරපු කම්පියුටර් එකත් එයාත් අවුරුදු 3ක් 4ක් විතර එක දිගට පාවිච්චි කරා නැත්තර නැතිනකම ඉල්ලෝ ගාම මම හිතුවා හරි දේ අරන් දෙන්න ඕන. එයාත් ගේම් ගහන්න ඕන. එයා ආසාවල් තියෙනවා. එයාටමත් කැලි තෝරන්න දීලා එයාම තෝරලා කරලා බලි එල්ලපට මොකක්ද ඕන කියලා පෙන්නන්න. ජේසු පුතා මොනවා ගහන්න ගේම් ටික කියන්න මට. ඒක ගත්තට පස්සේ මේ Roblox එක ගහින්න SMS එකක් නෙමෙයි ඉල්ලන්න මට මේ. ඉල්ලන ගමන් අරන් දෙන්න තේරෙ උන්නේ. ඉල්ලන වෙලාව අරන් දෙනවා මිසක් පස්සේ අරන් දීලා දෙරන්නේ නැහැ. ඉල්ලන වෙලාව නට ඔය ගුණාම තියෙන්නේ. ඒක ස්ටෝරි එක තමයි මේ ඇවිල්ලා තින්නේ. ඒක අරන් දෙන ගමන් කාමරේ පොඩක් හැදුවා ලයිට් ගහලා කරලා තව සෙටප් එක තමයි ඉවර නෑ. කම්පියුටර් එකේ තමයි හදලා තින්නේ. මම ඒක ගැනයි කියලාලා තියන්නේ. කම්පියුටර් එකේ තව ගොඩාක් කැලි එන්න තියෙනවා. මොනිටර්ස් ඒකුයි පොඩි කැලි ඒකුයි කීබෝඩ් ඔයි මවුස් එන්න සෙට් එකක් එන්න තියෙනවා. මම ඔයාලා කැමති නම් ඉදිරියේදී තව වීඩියෝ එකක් ගෙන්නම්. මුළු සෙටප් එකම හදලා කාමරේ මාතර කරලා අයන්ඩය මාගේ ඔබ පැවස්නේ කම්පියුටරේ හදන එක ඉඳන් මෙයාට පොඩ හදලා කරන්න දුන්නා. මේක ලොකු බලන්න වම්බේ සරෙද්ද කරවන්න. අර මොකද ජේසුක පුතා වගේ. අනියා කරන්න. අයි කරන්න නේද? මේක අරින්නකෝ. බලාගෙන දන්නවනේ. ඊට පේනවද මොකද කරන්න ඕන කියලා මතකද? ඒක හොයන්න මේකේ තියෙනවා. මද බෝඩ් එක. අන්න අර. ඔහම තියන්න. යටින් අල්ලන්නේ උඩින් විතර කල්ලන්න. හරි. තිබ්බනේ. දැන් අන්න හරි. පණිනවා. අන්න බෑ. නෑ අන්න හරි. බබා. අන්න හරි. දැන් වැඩ කරන්න දුක කරන්න දෙන්න. බොක්ස්. මේ කාමරේ ගන්න දැන් අතන කම්පියුටර් මෙතන කේස් කොටේ මම තේරම අයියෝ කැනතට. කම එක හේතුවට වෙලා තිබ්බ සේරම කැල් ටික මේ ඇවිල්ලා තිබ්බා ග්‍රැෆික් කාඩ් එක ඇර. ඇත්තෙන් නිකන් නෙමෙයි ලයිට් එක දාන්න. ලීග් ඔෆ් ලෙජන්ඩ්ස් ගන්නවා. ලීග් ඔෆ් ලෙජන්ඩ්ස්. මේ ගෙදර එන්න කරේ මොකක් අයරලා බල්ල ඉවරේ නේ. මට ලොකුයි නේ.
තුටින් ගෙවි ගියා වසර දෙක තුනක් උඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක් මල්ලියේ උඹ ඉපදුණුදා අම්මා තාත්තටත් වඩා අයියා සතුටු වුණා ලෙන්ගතු යෙදා උඹ මට කාටත් වඩා උඹ දන්නේ කවුරු ගැනද මේ අයියට වඩා කරවදඩු උස් මහත් වෙලා පැෆික් කාඩ් එක හරියටම ආවේ උපන්දිනේ දවසේ ඊට කලින් දවසේ එල්ල තිබ්බේ ඒකින්දා ඒකත් හදලා හරියන උපන්දිනේ දවසේ එයාට මුළු සෙටප් එකම හදලා දුන්නා මේ වැඩ කරන හරියට Wi-Fi මගුල් මේ වැඩ කරන අඩුවෙන් තියෙන අඩු වෙලා අම්මච්චි ඇයි කේබල් එක හොඳයි කියලා හිතනවා දැන් ඒ අඩු වෙලා ඒකන ගේම ඩවුන්ලෝඩ් කරලා බලුවා ඩවුන්ලෝඩ් ස්පීඩ් එක හොඳද අම්මනම් කියලා කේබල් එක ගන්න නැතුව Wi-Fi එකෙන් විතරක් අවුලක් නැහැ ඩවුන්ලෝඩ් එක තියෙන 600 ගානක් ඒකින්ද ඒක ටිකක් අඩු වෙලායි දැන් ඒකන කේබල් එක උත් හරියයි කියලා හිතෙනවා ඒනොට ඒක ඕනේ නැහැ කියලා හිතෙනවා බලමු මමත් ඊට අවුරුදු ගානක් කලින් මම ගේම් ප්ලේ කරන එක පොඩක් ඈත්ලා ඉන්නේ ඒනොට මමත් ඉස්සර ගොඩාක් ගේම් ගහපු කෙනෙක් මම වලට පොඩ්ඩක් පෙන්වන්න මගේ ටීම් එකේ account තුනක් තියෙන account තුනේ මම කොහොම ගහලා තියෙනවද පැය කොච්චර ප්ලේ කරලා තියෙනවද කියලා මම ඉතාලිය හැදුණු වැඩේ හින්දා ඉතාලියේ අවුරුද්දට මාස 3ක් එක දිගට නිමාඩු දෙනවා ජූනි ජූලි අගෝස්තු මේ මාස තුනේ එක දිගටම නිමාඩු දෙනවා මේ මාස තුනේ පැය 14ක් 15 සෙල්ලම් කරලා දෙන එක දිගට මම ගේම් ගහන්නේ නැවැත්තෝ ගොඩ කාලයකට කලින් මම මේ ගේම් එක ආය ඔන් කරන්න යන්නේ 2023 දෙසැම්බර් 20 පස්සේ ඒක තියෙන පැය 3600 ගානක් මේකේ කවුන්ට් එක මේ තියෙන්නේ මේකත් මගේ එකක් 200 ගානක් මේකෙත් ගිහලා බැලුවොත් මේකෙත් තියෙන පැය 800 ගානක් මේත් අය කවුන්ට් එක අනිත් ඒවා ගණන් ගන්න බෑ වලත් තියෙන එක එක ගේම් වල බර පැය ගණන් කම්පියුටර් හැදුවා පස්සේ පොඩ්ඩක් ඉතින් ඒ ආසාවල් මටත් ආවා ආයෙ බර ප්ලේ කරලා බලන්න මම පොඩ්ඩක් ප්ලේ කරලා මේ ප්ලේ කරලා බැලුවා මොකද ගොඩ කාලයක පස්සේ ගහන්නේ බලමු සන්නද්ධවදන් අවියාමර මං කබ්බෝ තලම්පති කාපර් ඇවට සවුත් සයිඩ් රැලයක්සයා වචන මැෂින් ගන් මෝටර් 1000 පිපන්දින පරිවාස බාර ඊට පස්සේ කිව්ව වගේ බූස්සේ ප්‍රලාත් ගාපු බැල්ල කිරි කැට ගාපු මට කොමත් බඩ ගන්න කාලේ නම් උස්නේ මම හිතනවා එයාගේ තෑග්ගට ආවට සතුටු වෙයි කියලා. අයියා කෙනෙක් විදිහට මට කරන්න තිබ්බ දේවල් වලින් එකක් තමයි මල්ලි මොනාර දෙයක් ඉල්ලද්දි ඒ වෙලේදී අරන් දෙන්න පුළුවන් එන්න එක. මම ඒකයි කියන්නේ උඹලවත් අයියලා නම් අයියලා අක්කලා ඕන මගුලක් නෑ. තමන්ගේ සහෝදරයා මොනාර දෙයක් ඉල්ලද්දි ඒ දේ අරන් දෙන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉඳපළ. ඒක ඉල්ලන වෙලාවේ දෙන්න ඕන. හරි මම ඔයාට තව මාසෙකින් අරන් දෙන්න තව අවුරුද්දකින් අරන් දෙන්න. ඌ ඇති වෙන්නේ නෑ. ඉල්ලන වෙලාවේ තමයි යාට ඒක වුමනාව තියෙන්නේ. අයියා කෙනෙක් අක්කා කෙනෙක් ඕනම කෙනෙක්. මිනිහෙට දෙයක් දෙන්න ඕනේ යාට දේ වුමනාවම තියෙන වෙලාවට ඒ වෙලේ මට කිව්වා නම් මට මේ කම්පියුටර් දැන් ඕන කියලා. කාලා දැනගන්න ඕනේ වෙලට ඒ දේ දෙන්න. මොන හරි ගේමක් ගහලා උඹලට පුළුවන් හැමදේම මැනේජ් කරගෙන බලන්න. ඒ තෑග්ගෝට තියෙනවා. ඌ සතුටින් ගේම් ගහයි පැය 10ක් නෙවෙයි 12ක් ඕන තරම් ගහයි. කවදරුටත් තිබාවි. තවච්ච දසර ඌගේ ජීවිතේ ඌ අරයි යයි. මල්ලිට ඕන වෙලාවට මල්ලිට ඕන දේ අරන් දුන්නේ ගැන මම පට්ට සතුටුයි. උඹලා තැනකට ඇවිල්ලා මල්ලි මම ඔයාලට තැනකට ආවට පස්සේ උඹට අරන් දෙන්නම් මේ දේ. ඇති වැඩක් නෑ. ඌට එතකොට තියෙන වෙන ආසාවල් සමහර විට දැන් අවුරුද්දාසේ තව අවුරුදු මේ දෙකකින් කියයි අයියට කාර්යයක් ඕන බයික් එකක් ඕන කියලා. ඉතින්ට උඹලා ගේමක් ගහලා තියෙන්න ඕනේ ඒ දේ තරන් දෙන්න. අනගතේ හද වෙන්න වර්තමානයේ කැප කළා දොඩවන ආස නැම මනස්කද අයින් කරා සල්ලින හම්බ කරන් ඉඳ දැන් නැති කරා ගොඩ තංගල බෙහෙදෙන්ද රෝමේ බෙතුනම් කරා සකර බහින්න පිටිපන මංකුලි චරිතයේ පහදිලි කෙමුරද පසෙත කිරි කිඹුල පිටියේ ගිනි කෙලි කල්ලේ තමයි සන්න කෙලි වර වංශෙන් දෙන්න ආවොත් පෙන්නයිඩෝ මැද ගිලි